මම ආයෙ වෙන්න මේක බලන්න. එවුරි වෙයාහවුස් එක. යාළුවෙක් ඉන්නවා. එයාවත් හම්බ වෙන්න ඕනේ. ඕකේ. දැන් බයිසිකලේ පෙන්නන්න. ඉතින් බයිසිකලේ මේකේ ටොටල් එක එනවා එතන හයි කරන්න. මම ඒක ගලවලා තියෙන්නේ. මෙතනට කනෙක්ට් කරන්න තියෙන්නේ. ඇත්තටම මේ බයිකේ ටොටල් එක වෙනම ආවේ. ඒ කියන්නේ ලීගල් නැති නිසා. ඒක හයි කරොත් අපිට ඒක යන්න පුළුවන් ස්පීඩ් කරලා 5.5 වෙනකම්. එතකොට වදින්න ඕනේ බයික් එක වගේ යනවා. නමුත් මෙහි UK වල ඒක ලීගල් නෑ. වදින්න පුළුවන් මේ ක්‍රමයට විතරයි පැඩල් ඇසිස්ට්. ඒ කියන්නේ මේක මෙතන තමයි ඇසිස්ට් කරලා දෙන්නේ. මෙතන මෝටරේ තියෙනවා, මෙතනක් තියෙනවා. අපි මේ කරකවනකොට මෙතන මෝටරේ සපෝට් එකක් දෙනවා. ඒක තමයි ලීගල් මේ UK වල වදින්න. නැත්තම් ඕගොල්ලන්ට ඉලෙක්ට්‍රික් බයික් පාවිච්චි කරන්න බෑ. ට්‍රොටල් එකකින් විතරක් යන්න. අහු වුණොත් ඒක ගන්න ඒගොල්ලෝ බයික් එකක් කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව පාරේ පැද්ද විදියට. එතකොට පවුන් 300ක ෆයින් එකක්කුයි පොයින්ට් 6ක් ඔයාගේ ලයිසන් එකෙන් ලයිසන් එක තියෙනවා නම් එහෙම ගන්න ඉඳන් ඉන්නවා නම් අඩු වෙනවා. ඒ වගේම බයික් එක සීස් කරනවා. ඒක තමයි රූල් එක. ඔයගලන්ට බලන්න පුළුවන් chat GPT එක පාවිච්චි කරලායි. අනිත් එක තමයි UK වෙබ්සයිට් ඉලෙක්ට්‍රික් බයික් රූල් කියන එකට ගියා නම් ඔයගලන්ට බලන්න පුළුවන්. බලන්න මේ මම පෙන්නන්න ඕගොල්ලන්ට මේ යනකොට මෙතන තියෙනවා සයින් එකක්. ඉතින් ඊපාට බෝඩ් එකේ බයික් එක ලකුණුකුයි මනුස්සයෙක් ලකුණුකුයි තියෙන්නේ. ඒ කියන්නේ මේ පාත් එක පාවිච්චි කරන්න පුළුවන් පෙඩෙස්ට්‍රියන්ලටයි බයිසිකල් පදගෙන යන සයිකල් වලටයි විතරයි. ඒ කියන්නේ මම මේ පාත් එක පාවිච්චි කරන්නේ එහෙම සයින් එකක් තිබුණ නිසා. එහෙම සයින් එකක් නැත්තම් මේක පාවිච්චි කරන්න බෑ. පුළුවන් එතකොට පෙඩෙස්ට්‍රියන්ලට විතරයි. එතකොට හැම පාරකම මේ බෝඩ් ගහලා නැහැ. බෝඩ් ගහලා නැත්තම් අපි පාර තමයි බයිසිකල් රූල් එකම තමයි ෆලෝ කරන්න ඕනේ. මේ මේන් රෝඩ් එක තමයි පාවිච්චි කරන්න ඕනේ. බෝඩ් එක නැත්තම් විතරක්. හරි අයිබෝන් මම කියන්නම් මේ UK වල ඉලෙක්ට්‍රික් බයික් නීතිය ගැන. අතරම මේ අපි ඉලෙක්ට්‍රික් බයික් වල මම හිතන් ඉන්නේ ඒ කියන්නේ මයිල්ස් 15.5 වෙනකන් යන්න පුළුවන් කියලා පාරේ ටොටල් කරලා. නමුත් ටොටල් කරලා මේ යන්න ගෑ ඉතින් රෝඩ් එකේ බයික් එක දිගටම ඒගොල්ලෝ ගන්න. ටොටල් එකක් එනවනම් ඉලෙක්ට්‍රික් බයික් එක ගල්ලා අයින් කරනවා. දැන් මම ගල්ලා අයින් කරලා තියෙනවා. එතකොට පැඩල් ඇසිස්ට් විතරයි පුළුවන්. පැඩල් ඇසිස්ට් කියන්නේ අපි මෙහෙම පාගනකොට මෝටරේ සපෝට් එකක් දෙනවා තියෙන එක. එතකොට දැන් මේක එහෙම තියෙනවා ඔප්ෂන් එක. එතකොට එහෙම තියෙනවා නම් විතරයි ඔයගොල්ලන්ට මේ යූස් කරන්න පුළුවන්. ඒකත් 15.5 ගන්න පුළුවන් වෙන්නේ පැඩල් ඇසිස්ට් විතරයි. ඒ කියන්නේ ටොටල් කරගෙන යන්න පාරේ යන්න බෑ. ටොටල් කරගෙන යන්න පුළුවන් මේක සත්‍යකට විතරයි.
අනිත් එක තමයි බයික් e-බයික් වලට තියෙන්නේ බයිසිකල් නීතියම තමයි. ඒ කියන්නේ රෝඩ් සයින් ෆලෝ කරන්න ඕනේ. පේමන්ට් එකේ යන්න බෑ. කොහොමත්ම පේමන්ට් එකේ යන්න බෑ. ඔයගොල්ලන්ට පාරේ තමයි යන්න ඕනේ වැදගෙන. සයින් තියනවා නම් මොකද යනකොට එකක් හම්බුනොත් පෙන්නන්න ඔයගොල්ලන්ට සයින් තියනවා නම් විතරයි බයිසිකල් පාවිච්චි කරන්න පුළුවන්. සයින් නැත්තම් පාරේ තමයි යන්න ඕනේ. එතකොට නෑ කොහෙද මේ යන්නේ කියලා මතක වෙන්නනවා. ඔෆ් රෝඩ් යන්න කරමුක අමාරු නෑ. අමාරු වේසි මේ පැඩල් ඇසිස්ට් එක මේ අන්තම් බැගුවාම ඒක මෝටරේ කරකවලා දෙනවා. එතකොට මේ එහෙම තියෙන එක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් 15යි 15 වෙනකන් විතරයි. දැන් මේ බයික් එක 15ට වඩා බැගුවට යන්නේ නෑ. එහෙම තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඔයම වෙලාවකවත් ට්‍රොටල් එක පාවිච්චි කරන්න බෑ. ට්‍රොටල් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඇවිදින ස්පීඩ් එකට විතරයි. කියන්නේ 0.5ක් වගේ. කියන්නේ ඒක දීලා තියෙන්නේ අර ඔය දකින්න ඇති පේමන්ට් එක යනවා මේ ඩිසේබල් කට්ටිය. ඒගොල්ලන් යන්නේ පොඩි බයික් එකකට විතරයි අවසර දීලා තියෙන්නේ. මේ වගේ පාරක් ගත්තාම මේක අපිට මේ වෙන පේමන්ට් එක පාවිච්චි කරන්න බෑ. ඒක බලන්න අරමම යූස් කරන්න ඕනේ. සයින් එකක් තියෙනවා විතර. ඉතින් බයිසිකල් පාවිච්චි කරන්න පුළුවන්. ෆිල් පාට සයින් එක. ඒ කියන්නේ අපි මේ තැන් වල අපිට බයික් එක පාවිච්චි කරන්න පුළුවන්. Holy town. Ini මේ පැත්තේ. දැන් මේ පැති වල මේ ඔයාලට පේනවා බයික් සයින් එක දාලා තියෙනවා. ඒ කියන්නේ අපිට පේමන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ හරි. එහෙම ගහලා තියනවා නම් විතරයි බලන්න පාරට ඇතුල් වෙනකොට මේ ඔයාලට පේනවා බෝඩ් එක දාලා තියෙනවා නිල් පාට. ඒක විතරයි ඔයාලට යන්න පුළුවන් වෙන්නේ. හරිද?
අර බලන්න වැහලා මඩ චොර වෙලා තියෙන්නේ. Amazon එක ස්කපුල ඉන්න මේ හවුස් එකක් මේක. ඉතින් තමයි